තෙරුවන් සරණ ශිරු දෙනාට. අද මම මාතෘකා කරගත්තේ මේ රටේ ආන්දෝලන තුඩුම් අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති. සිතන දේ වෙන්නෙත් නෑ, වෙන දේ හිතා ගන්නත් නෑ. මටත් දැන් වෙන දේ හිතා ගන්න බෑ මේ වාක්‍ය දෙකට. මිනිස්සු ඒ තරම්ම කලබල වෙලා. විශේෂයෙන් මහා සංඝරත්නය. මේක ලොකු දෙයක් නෑ. බුද්ධ දේශනාවට කිසිම හානියක් නෑ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට සමාන කම් තියෙනවා. මොකද උන්වහන්සේ මේ සියලු ධර්ම දේශේ අනිච්ච දුක්ඛ අනාත්ත. ඉතින් මේ දේශනා කරන්නේ ඒකම තමයි. ඒක අපි වටහා ගන්න. මේ ත්‍රිපිටක පෙරළුව අටුවා ටීකා පෙරළ මේවා හොයන්න බෑ. ගුණධර්ම කියන දෙයක් යම්කිසි කෙනෙක් හතෙන් සිද්ධ කරනවා නම් කියනවා නම් හොඳ දෙයක්. ඒකට කවුරු කැමති? දැන් ඕක මුස්ලිම් ආගමිකයෝ, දෙමළ හින්දු ආගමිකයෝ, කතෝලික ආගමිකයෝ මේව ගොඩාක් හොඳින් වැළඳගත්තා. මගේ ජීවිතේ මම දැකලා නැහැ මේ ಜಾති තුනම එකතු වෙලා බලන්න. මම හරි ආඩම්බරයි. මේ ಜಾති තුන රජයටවත් එකතු කරගන්න බැරි. මේ ටික මේ හාමුදුර එකතු කරනවා කියන්නේ මිත්‍යාව අයින් කරගෙන ධර්මයට යොමු කරන උතුම් ක්‍රියාදාමයක් මේක. ඒක නිසා මේ ගැන එච්චර හිතන්න එපා. පන්සලේ හාමුදුරන්ට කරන්න බැරිද? රටේ නායකයන්ට කරන්න බැරිද? උන්වහන්සේ කරනවා. මේ ಜಾති තුන එක් කරන්න බැරි. දැන් එක ධර්මයක් ලෝතර බුදුහාමුදුරන්ගේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන ස්වාමින් වහන්සේ කෙනෙක් එකතු වෙලා. ඒක මේ විශ්වයේ ආකර්ෂණීය දෙයක්. එනිසා අපි දැනගන්න ඕනේ උන්වහන්සේගේ භාෂාවලින්ම උන්වහන්සේ අර නෙල්ලිගල් හාමුදුරුව ඉස්සරහ තියාගෙන උන්වහන්සේ කියන නායක හාමුදුරුවනේ මම කවදාකවත් හිතුවේ නෑ මේ විහාරස්ථානයේ මේ පුදබිමේ උන්වහන්සේ ඉදිරියේ ඉඳගෙන මට මෙහෙම ධර්ම දේශනා කරනවා. ඉතින් බලන්න වෙන දේ හිතා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඇත්තටම බෑ. ඉතින් උන්වහන්සේ වර්තමාන ජීවත් වෙන කෙනෙක් නේ. ඒ නිසා උන්වහන්සේගේ මතේ ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. දැන් අපි පහුගිය කල් දැක්කා ගොඩාක් දුරට උඩරට පැත්තේ නාය ගිහින් රාත්‍රී නිින්දට ගිය පුද්ගලයා එළියට මැරෙනවා. රාත්‍රී නිින්දට යන්න කොතරම් බලාපොරොත්තු තියාගෙන යන්නේ නැද්ද? තමන්ගේ අම්මගේ තනපුටුවේ කටීදේගෙන දරුවත් එක්ක අම්මා මේ රටවල ගිහින් තම මාන්සින් හදාගත්ත ගෙවල් දොරවල් තමන්ගේ අස්පනා පිටම කැඩී බිඳී විසිනියම තමන් දකින්න සිද්ධ වුණා. තමන් ගොඩාක් අමාරුවෙන් නිර්මාණය කරගත්තු දේපොළ සියලු දෙයක්ම තමන්ට අහිමි වෙලා යනවා. මේ වගේම තමන්ගේ ජීවිත හිත උදේ මගේ දුවගේ වෙඩින් එක. හිත උදේ අපි ගේකට මූල් කල් තබනවා. හෙට මගේ දුව ඉස්කෝලේට බාර දෙනවා. මේ කොච්චරනම් බලාපොරොත්තු තියාගන්න. දෙමව්පියෝරට නිින්දට යන්න බැද්ද? හැබැයි ශීලු දෙනෙක්ම අවසානයේ එළි වෙනකොට මැරෙනවා. අපි හිතන දේ වෙන්නේ නැහැ. හිතන දේ වෙන දේ හිතා ගන්නත් බෑ. මේක සත්‍ය කරුණ. ඒ නිසා උන්වහන්සේ දාස් ගානක් මේ වෙනකොට මහා පන්සල් භූමි පුරවන, මහා පිට්ටනි පුරවන, හෝල් පුරවන, මහා පාරවල් පුරවන ඒ මිත්‍යාවට බැඳිච්ච මිනිසු ධර්මයට අවතීර්ණ කරනවා. හැබැයි අපි ස්වාමීන් වහන්සේලා යම්කිසි දෙයක් නිසා පිරිත් නූලක් ගැට ගහ ගන්න පන්සලට යනවා. ඒ පිරිත් නූල ගැට ගන්න 30 උන්වහන්සේලා කරන්නේ 33 කෝටියක් දෙවිවරු පන්සල්වල තියාගෙන දෙවියන්ට වාර කරනවා අnder නූල ගැට ගන්න. එතකොට බලන්න මේ දෙන්නකින් කවුද හරි දේ කරන්නේ? මේ හාමුදුරුවෝ මිත්‍යාවෙන් ගලවලා ආගමට ගන්නවා. අපේ හාමුදුරුවෝ ආගමේ ඉන්න අය මිත්‍යාවට හරවනවා. කොච්චර කැතයිද? කවුද මේක හරි දේ කරන්න ඔබම තීරණය කරන්න. ඒ නිසා කලබල වෙන්න. මේ සබහාධර්ම මහ පුදේවා සුදනාට තෙරුවන් සරණයි.